HP Tech Lab YouTube channel එකට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ Claude Opus 4.8 සම්පූර්ණයෙන්ම free use කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා Claude Opus 4.8 කියන්නේ දැනට තියෙන powerful AI tool එකක්. මේකත් Anthropic ලගේ AI tool එකක්. ඔයාලා දන්නවා Anthropic ලගේ official site එක කරා දැනට Claude Opus 4.8 අපිට free use කරන්න chance එක ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මම මෙන්න මේ කියා දෙන method එක use කරලා සම්පූර්ණයෙන්ම නොමිලේ Claude Opus 4.8 use කරන්න. ඉතින් ඔයාලා අදම නම් මගේ වීඩියෝ එක බලන්න channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. වීඩියෝ එකට යන කලින් වීඩියෝ එකට like එකක් දාන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ Claude Opus 4.8 free access කරන්න use කරන්නේ ATXP කියන AI tool එක. ඔයාලා ගිහිල්ලා browser එකේ මේ විදිහට type කරගන්න ATXP AI කියලා type කරලා enter කරන්න. enter කරාට පස්සේ මෙන්න මේ විදිහට search result වලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා atxp.chat කියලා. අන්න ඒකට ඔයාලා යන්න ඕනි. මේ විදිහට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාලා රීඩයරෙක්ට් වෙන්නේ. ඔයාලා මෙතන ගිහිල්ලා මෙතන දකුණු අත පැත්තේ ඉහළ කෙර විදිහට තියෙනවා start chatting කියලා. අන්න ඒකට ඔයාලා මේ විදිහට ක්ලික් කරගන්න ඕනි. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙයාලගේ ATXP ලගේ රෙජිස්ටර් වෙන්න කියලා. ඔයාලට ATXP දැනට account එකක් නැත්නම් මෙතන email address එක දීලා මේකේ sign in වෙන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් continue with Google කියන එක ක්ලික් කරලා ඔයාලගේ Google account එක select කරලා මේකේ register වෙන්නත් පුළුවන්. මම දැනට continue with Google කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලගේ Google account එක මේ විදිහට පෙන්වනවා. මෙතනින් ඔයාලගේ Google account එක select කරලා මෙතන පහළ තියෙන continue කියන බටන් එක දෙන්න ඕනි. continue කියන බටන් එක දුන්නාට පස්සේ ඔයාලගේ chat එකට මේ විදිහට ඔයාලව redirect වෙනවා. මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ ඔයාලට. ඉතින් මේ ATXP ගැන කිව්වොත් ATXP කියන්නේ දැනට තියෙන powerful AI models use කරලා හදපු AI tool එකක්. ඒ කියන්නේ powerful AI models වල API දාලා හදලා තියෙන AI tool එකක් තමයි මේ ATXP කියන්නේ. ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් auto කියලා බටන් එකක් තියෙනවා. auto කියන බටන් එකට මෙහා පැත්තෙන් තියෙනවා ඊතලයක්. ඔයාලට අන්න ඒක ක්ලික් කරාට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ ඔයාලට access කරන්න පුළුවන් AI tool වල list එකක් තියෙනවා. මේකේ තියෙනවා ඔයාලට GPT 5.2 ඊගාවට GPT 5.2 Pro GPT 5.4 GPT 5.5 GPT 5.5 Pro ඊට පස්සේ ඔයාලා දැන් use කරන බලාපොරොත්තු වෙන Claude Opus 4.8 Claude Opus 4.7 4.6 Claude Sonnet 4.6 Claude Haiku 4.5 ඊට පස්සේ Gemini 3.1 Pro Gemini Flash ඊගාවට Grok 4 Grok 4.1 Fast DeepSeek V 3.2 Grok 3 min ඒ වගේ ඔයාලට ඉතාම powerful AI tools list එකක්ම මේ ATXP කියන AI tool එක use කරලා ඔයාලට access කරන්න chance එක ලැබෙනවා. ඉතින් මම දැන් use කරන්නේ Claude Opus 4.8 හින්දා මම මෙන්න මේ model එක මේ විදිහට select කරගන්නවා. select කරාට පස්සේ මේ විදිහට එනවා. අපි දැනට sample website එකක් හදලා මේකේ accuracy එක අපි test කරලා බලමු. අපි හදමු restaurant එකේ website එක. මම මේ විදිහට type කරගන්නවා create restaurant website using only HTML, CSS, JavaScript. Say I need everything in one index.html file, so I can host it on my blog. මම මෙන්න මේ විදිහට prompt එක දුන්නා restaurant website එකක් හදන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Claude Opus 4.8 තමයි select කරලා තියෙන්නේ. මේ විදිහට දීලා අපි මේක enter කරමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එයා generate කරනවා. generate වුණාට පස්සේ අපි Google blog එකකටත් දාලා බලමු මේකේ කොච්චර quality එකට මෙයාලා මේ site එක generate කරයිද කියලා.
ඉතින් මේක ජෙනරේට් වෙනකන් අපි Google blog එකකට ගිහිල්ලා blog එකේ account එකක් හදාගමු මේක run කරගන්න. මම මේ විදිහට browser එකේ Gmail එක use කරලා blog එකක් හදාගන්නවා. ඔයාලා මෙන්න මෙතන Google account එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන මේ dot ටික click කරලා මේකේ පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් blog කියලා එකක්. අන්න ඒකට මේ විදිහට ඔයාලා click කරගන්න ඕනි. blog එකට ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න ලැබෙන්නේ. මුලින්ම ඔයාලා මෙන්න මෙතන දකුණු අත පැත්තේ ඉහළ කෙරවලේ තියෙන sign in කියන button එක ක්ලික් කරලා ඔයාලා මේකේ sign in වෙන්න ඕනි. මේකේ sign in වෙන process එක පොඩි process එකක් තියෙනවා. ඔයාලගේ Gmail එක select කරලා ඊට පස්සේ normal sign in process එකක් තියෙනවා. මේ විදිහට ඔයාලා sign in වෙන්න ඕනි. ඉතින් ඔයාලා blog එකකට register වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. මෙතන ඔයාලා පහළට scroll කරන්න. scroll කරාට පස්සේ මෙතන තියෙනවා choose name of for your blog කියලා. මෙතනට ඔයාලගේ blog එකේ name එක දෙන්න. මම මේ විදිහට දෙනවා restaurant website කියලා REST. restaurant website කියලා දීලා මෙතන පහළ තියෙන next කියන button එක click කරගන්න. click කරාට පස්සේ මෙතන එනවා choose a URL for your blog කියලා URL එක type කරන්න. මෙතනත් මම දෙනවා restaurant website කියලා. එහෙම දුන්නාට පස්සේ මේක කලින් use වෙච්ච එකක්. ඊට පස්සේ මෙතනින් දෙනවා මොකක් හරි මම 9 කියලා දීලා මෙතන පහළ තියෙන next කියන button එක click කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට add කරන්න ඕනි confirm your display name. මෙතෙන්ටත් මම දෙනවා restaurant website කියලා දීලා මෙතන finish කියන button එක click කරගන්න. finish කියන button එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ blog එක create වෙලා තියෙනවා. මෙතන ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන side panel එකේ තියෙනවා theme කියලා button එකක්. මෙන්න මෙතන තියෙනවා theme කියලා button එකක්. අන්න ඒක උඩ click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඔයාලට මෙන්න මෙතන පේනවා customize කියලා button එකක් තියෙනවා. customize කියන button එකට ඉස්සරහින් මේ විදිහට ඊතලයක් තියෙනවා. ඔයාලා මේක blog එක classic theme එකට දාගමු. classic theme එකට දාගන්න මෙන්න මෙතන තියෙන ඊතලේ click කරලා ඔයාලා මෙන්න මෙතන button එකක් බලා ගන්න පුළුවන් switch to first generation classic theme කියලා. අන්න ඒ button එක උඩ මේ විදිහට click කරගන්න. ඊට පස්සේ switch without a backup කියන button එක දෙන්න. ඊට පස්සේ අපි මේකේ nav bar එක off කරගමු. nav bar එක off කරගන්න ආයෙත් නැවත මේ ඊතලේ click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා change nav bar කියලා. අන්න ඒක උඩ ඔයාලා click කරගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ configure nav bar කියන window එකේ පහළට scroll කරලා මෙන්න මෙතන off කියන button එක click කරලා මේ විදිහට save කියන එක දෙන්න. හරි. දැන් ඔයාලගේ blog එකේ ඔක්කොම settings ටික හදලා තියෙන්නේ. අපි දැන් ගිහිල්ලා බලමු ATXP එකට අපේ project එකේ file එක generate වෙලාද කියලා. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මෙතන දීලා තියෙනවා අපේ site එකේ window එක තියෙන විදිය. ඔයාලට පහළට scroll කරාට පස්සේ බලා ගන්න පුළුවන් එයා code එක HTML CSS JavaScript වලින් generate කරලා දීලා තියෙනවා. අපි මේකේ උඩට scroll කරලා මෙතන තියෙනවා copy code කියලා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් copy code කියලා. අන්නේ button එක උඩ ඔයාලා මේ විදිහට click කරගන්න. ඊට පස්සේ copy වුණා. ඔයාලා දැන් යන්න ඕනේ ඔයාලගේ blog එකකට ගිහිල්ලා මෙතන දෙන්න ඕනි edit html කියන button එක click කරන්න ඕනි. edit html button එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මෙන්න මේ මෙතන තියෙන code එක ඔයාලා control A press කරාට පස්සේ all select වෙනවා. ඊට පස්සේ ඒක code එක අයින් කරගෙන ඔයාලා අතනින් copy කරගත්තු code එක මෙතන ගෙනල්ලා paste කරන්න. paste කරලා ඔයාලට දකුණු අත පැත්තේ ඉහළ කෙරවලේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් save කියලා button එකක්. අන්න ඒක උඩ මේ විදිහට click කරගන්න ඕනි. එතකොට ඒ code එක save වෙනවා. ඊට පස්සේ මේ window එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ ඉහළ කෙරවලේ මෙන්න මේ විදිහට ඊතලයක් තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. ඒක උඩ click කළා ඔයාලට මේ window එකේ side panel එකේ පහළට scroll කරාට පස්සේ මෙතන පහළින්ම තියෙනවා view blog කියලා button එකක්. අන්න ඒක උඩ ඔයාලා click කරගන්න. click කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ site එක generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර professional look එකකට මේ site එක generate වෙලා තියෙනවද කියලා. මේ විදිහට navigation bar එකක් add වෙලා තියෙනවා. මෙතන home menu ඒ විදිහට navigation bar එක add වෙලා තියෙනවා. මේක images නම් add වෙලා නැහැ. ඔයාලට images set කරගන්න ඕන නම් අර ATXP ඒ chat එකේම ඉස්සරහට continue කරන්න. මෙතන Google එකෙන් images අරගෙන add කරලා site එක නැවත generate කරලා දෙන්න කියලා. එතකොට ඔයාලට මෙතන images උත් link කරලා code එක ගන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන් home එක ඊට පස්සේ menu side එක එතන buttons මේ විදිහට add කරලා තියෙනවා.
ඊගාවට about section එක ඊට පස්සේ reservation section එක එකත් මේ විදිහට add කරලා තියෙනවා බලන්න name එක email address ඒ විදිහට දාලා form එක add කරලා තියෙනවා ඊගාවට gallery එක මේකෙත් images add කරලා නැහැ images වලට අර විදිහට මම කියපු විදිහට add කරගන්න පුළුවන් ඊට පස්සේ contact section එක මේ විදිහට දාලා තියෙනවා ඊට පස්සේ මෙතනින් booking එකක් දාන ඒ process එක form එක මේ විදිහට add කරලා තියෙනවා බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ප්‍රොෆෙෂනල් ලුක් එකකට මේ වෙබ්සයිට් එක ජෙනරේට් කරලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට මේ ATXP AI එක යූස් කරලා Claude Opus 4.8 වගේම Pro level එකේ AI tools රැසක් ඔයාලට මේ ATXP කියන AI tool එක යූස් කරලා access කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් අදත් වීඩියෝ එකේ අවසානයේදී තමයි එලා තියෙන්නේ. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ interesting වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.